මීට අවුරුදු 4කට කලින් අපි අපේම වෙලා හරිම සැහැල්ලුවෙන් ආදරෙන් ගත කරපු ඒ ජීවිතේ සතුටින් පිරීලා ඉතිරිලා ගියා. ඉතින් මෙහෙ තියෙන්නේ චූටි පුතාගේ පළවෙනි උපන්දිනේ අපි සෙලිබ්‍රේට් කරපු විදිහ. දැන් නම් එයාට අවුරුදු 2කුත් වෙලා. ඉතින් අද අපි මේ ලෑස්ති වෙන්නේ චූටි පුතාගේ උපන්දිනේ සෙලිබ්‍රේට් කරන්න පවුලේ අයට පුංචි කෑම වේලක් දෙන්න. ඉතින් අද ඒකට මමයි හස්බන්ඩුයි ගොඩක් මහන්සි වෙලා කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා. ඉතින් අද අපේ ගෙදර කෝකියා වෙලා ඉන්නේ අපේ හස්බන්ඩ් තමා. ඉතින් මම මේ කරන්නේ එයාට අත් උදව් දෙන එක තමා. ඉතින් මම ඉස්සෙල්ලම ලුණු ටික මාළු මිරිස් ඒ දේවල් කපලා චිකන් එක හදන්න අවශ්‍ය කරන වැඩවලට එයාට උදව් කරා. දැන් චෙෆ් මහත්තයා රයිස් එක හදන ගමන් තමා මේ ඉන්නේ. පේනවනේ. අද එයා තමා ගෙදර කිචන් එකේ වැඩ බාර අරගෙන කරන්නේ. හැමදාම ඉතින් ওই වගේ chance එන්නෙත් නැහැනේ. ඒ නිසා මං අද එයාට අවස්ථාව දීලා පැත්තකට වෙලා බලන් හිටියා. බලමුකෝ අද එයා හදන කෑම එක රසයිද කියලා. මත් එයා කියන විදිහට ගෑනු අය වෙනවට වඩා පිරිමි අය වෙනකොට තමයි කෑම එක රස. එහෙම තමයි අපේ මහත්තයා කියන්නේ. ඉතින් අද අපි බලමුකෝ එයා හදන රයිස් එක කොහොමද තියෙයිද කියලා. ඔන්න ඔය විදිහට එළවලු දාලා එයා ඉතින් ඒ ටික මික්ස් කරගන්නවා. පෙනුමෙන් නම් ගොඩාක් රස පාටයි. බලමුකෝ ඉතින් පෙනුම විතරක් තිබිලා බෑනේ. රසෙත් තියෙන්න බෑ නේද? ඔන්න ඉතින් හොඳට තෙම්පරාදු කරනවා. දකිද්දි නම් කටට කෙලත් උනනවා. ඉතින් එයා ওই වැඩ ටික ඔක්කොම කරලා ඉවර වෙනකන් මමත් එයාගේ ළඟට වෙලා බලන් ඉන්නවා. අපේ ලොකුම රාජකාරිය උනේ පාටියේ තියෙන තැන ලස්සනට සරස ගන්න එක. ඉතින් මායි මහත්තයයි ගොඩක් මහන්සි වෙලා ඒකත් කරා. පේනවනේ ඒ දේවල් කරන අතරේ අපේ පුතණ්ඩියාගේ තියෙන දාංගලේ එයත් එක්ක වැඩක් කරනවා කියන්නේ ඉතින් යුද්ධයක් කරනවා වගේ වැඩක් තමයි. ඉතින් එයාවත් පැත්තකින් තියාගෙන අපි ඉතින් ඒ වැඩේ කරගෙන ගියා. ඔන්න පේනවනේ බැලුම් පුම්මන්න තියෙනවා. තව එක එක ඩෙකරේට් වල ගොඩක් තියෙනවා ඉතින්. ටෝනේ අද දවසේ අපේ පුතා ගොඩාක් සතුටින් තියන්න නිසා එයා ආස විදිහට පාට බැලුම් වලින් අපි පාටියේ තියෙන තැන ලස්සනට සරසගත්තා. ඒ අතරේ පොතත් එහාට මෙහාට දුවදුවා ඔය සෙල්ලම් කර කර ඉන්නේ. එයාටත් අද දවස හරි සතුටු දවසක් නිසා. එයාටත් යන්තමට වගේ තේරෙනවා අද එයාගේ උපන්දිනය කියන එක. අපි ඇහුවාම අද මොකද්ද පුතේ තියෙන්නේ කියලා එයා අපිට කියපු දෙයක් අද මගේ හැපි 2 එක කියලා. හැපි බර්ත්ඩේ එක කියා ගන්න දන්නේ නැහැ. එයා කියන්නේ හැපි 2 එක කියලා. ඉතින් ওই විදිහට තියෙන වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තට පස්සේ හරිම සතුටක් දැනෙනවා. පේනවනේ අපි දෙන්නගේ මුණවල තියෙන හිනාව. දැන් ඉතින් අපිට තියෙන්නේ ඔක්කොම වැඩ ඉවර කරාට පස්සේ නාලා කරලා හවස පාටියකට ලෑස්ති වෙන්න. ඉතින් අද පාටියකට අපේ අම්මයි තාත්තයි ඒ වගේම පුතාව අපේ ගෙදර ඉන්නකොට බලාගන්න සිතාරි අක්කා එයාගේ භාෂාවෙන් කියනවා නෝන අක්කා. ඉතින් එයත් එනවා අද අපේ චූටි පුතාගේ උපන්දිනය සෙලිබ්‍රේට් කරන්න. ඔන්න ඉතින් අපේ මහත්තයා ගිහිල්ලා වාහනේම ඒගොල්ලව රෑ වෙලා එක්කගෙන ආවා. ඔන්න සුදු පුතාගේ ආච්චි සීයයි අක්කයි අපේ ගෙදර ආවා. ඔන්න ඒගොල්ලෝ එනවත් එක්කම චූටි පුතාගේ බර්ත්ඩේ කේක් එකත් අපේ ගෙදරට අරගෙන ආවා. එයා ඉතින් හරි සතුටින් තමයි කේක් එක ගේති උඩ පැන ඉන්නේ. එයා කේක් කන්නත් හරි ආසයිනේ. ඔන්න ඉතින් කේක් එක ගෙනාව සතුටට එයා උඩ පනිනවා. දැන් ඉතින් කේක් එකත් ගෙනල්ලා මේසේ උඩින් තිබ්බට පස්සේ ඊගාවට අපි ලෑස්ති වෙන්නේ කේක් එක කපන්න. එයාට ඉතින් කේක් එක කපනකන් ඉන්නත් බෑ. හරිම හදිස්සියක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඉටිපන්දන් එහෙම පත්තු කරලා දැන් ඉතින් කේක් එක කපන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. එයා කාර් වලට ගොඩක් ආස නිසා අපි මේ පාර එයාගේ බර්ත්ඩේ එකේ ලස්සන කාර් දෙකක් තියන්න කියලා අපි කේක් එක හදපු නාගිට කිව්වා. ඉතින් එයා ඒ විදිහට මේ වැඩේ ලස්සනට අපට කරලා දුන්නා. ඉතින් ඒ ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ප්‍රබෝධනී නංගී මල්ලී තමයි අපිට මේ කේක් එක ලස්සනටම කරලා දුන්නේ.
අපි පුතාගේ පළවෙනි අවුරුද්දේ බර්ත්ඩේ එකත් මේගොල්ලන්ට කියලා තමයි කේක් එක හදාගත්තේ. ඇත්තට මේ කේක් එක හරිම රසයි. ඒ වගේම හරිම ක්වොලිටි එකට ඒගොල්ලෝ ඒ වැඩේ අපිට ලස්සනට කරලා දීලා තිබ්බා. ඉතින් ඔන්න දැන් අපි ඉටිපන්දම පත්තු කරලා කේක් එක කපන වෙලාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි සතුටින් ඉතින් ඉටිපන්දම් පත්තු කරන දිහා ආසාවෙන් බලන් ඉන්නවා. එයාට කේක් එක කනවටත් වඩා ආසාව තියෙන්නේ ඒකේ තියලා තියෙන චූටි කාර් දෙක අරගෙන සෙල්ලම් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඉටිපන්දම නිවලා ඊට පස්සේ චූටි පුතත් එක්ක කේක් එක කපනවා. විදිහට කේක් කෑල්ලක් කපාගෙන ඉස්සරළම චූටි පුතාට එක කවන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් බැලුම් බෝල ගලවලා දෙන්න කියලා තමයි ඔය මට කියන්නේ. ඔන්න ඉතින් මං කේක් කෑල්ලක් කපලා චූටි පුතාට ඒක කැව්වා. දැන් ඉතින් එයා හදන්නේ ඒක සෙට් කරලා තියෙන කාර් එක ගලව ගන්න. පේනවනේ කේක් කෑල්ලත් කකා කේක් එකේ තියෙන අයිටම්ස් ඔක්කොම ගලවන ගමන් තමයි දැන් ඔය ඉන්නේ. ඔන්න ඉතින් උපන්දිනේට ඇවිල්ලා හිටපු චූටි අයියලා ටිකටයි චූටි අක්කලා ටිකටයි අපි කේක් දෙන්නයි හදන්නේ. එයාලත් හරි ආසාවෙන් තමයි චූටි පුතාගේ උපන්දිනේට සහභාගී වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අපි ඒගොල්ලොන්ටත් කේක් දුන්නා. හැමෝටම කේක් දුන්නාට පස්සේ ඊගාවට තියෙන්නේ චූටි පුතාගේ උපන්දින තෑග්ග එයාට දෙන්න. ඉතින් අපි චූටි පුතා වෙනුවෙන් එයාගේ තාත්තා එයාට අලුතෙන් අරන් දුන්න ලස්සන බයිසිකල් එකක්. පේනවනේ ඔන්න ඉතින් දැන් ඒක පදින ගමන් තමයි එයා ඉන්නේ. එයාට ඉතින් බයිසිකලයක් කිව්වහම මාරම සතුටක් තමයි තියෙන්නේ. පේනවනේ ආසාව තාම පැද ගන්නත් චුට්ටක් විතර කකුල් දිග මදි. ඉතින් එයා හරි ආසාවෙන් ඒක පදින්න පුළුවන් තරම් try කරනවා. චූටි ළමයි කොහොමත් එහෙමනේ. එයාගේ සතුට දැක්කම ඉතින් අපිට ඊට වඩා දෙයක් නැහැ. ඉතින් හැමෝම බලන් ඉන්නේ එයා කරන එක කෝලම් වැඩ තමයි. පුංචි ළමයෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් ඒ ගෙදර කිසිම පාළුවක් දැනෙන්නේ නැහැ කියන එක තමයි. විශේෂයෙන් පුතෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් ගෙදර පාක් එකක් වගේ තමයි. මොකද ඉතින් එක එක ජාතියේ වාහන වලින් ගෙදර පිරීලා තමයි තියෙන්නේ. ඉතින් අද යාරි සතුටින් ඉන්නේ. මොකද ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා, අක්කලා, අයියලා මේ හැමෝම ඇවිල්ලා එයාගේ උපන්දිනය සෙලිබ්‍රේට් කරන්න නිසා. ඉතින් ඒ හැමෝම උඩක් අරගෙන තමයි චූටි පුතාගේ උපන්දිනයට ඇවිල්ලා හිටියේ. ඉතින් ඔය පේනවනේ සතුට. විශේෂයෙන් කියන්න ඕන අද එයාගේ පුංචිටයි මාමටයි නම් මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණා. ඒ වුණාට පුංචි මාමා එයාට තෑගි නම් එවලා තිබ්බා. විශේෂයෙන් එයාගේ මාමාව මතක් කරන්න ඕනේ. එයා තමයි මේ ලස්සන සපත්තු දෙකයි ලස්සන කාර් එකයි චූටි පුතාට අරන් ඉවලා තිබුණේ. ඒ ගැන මතක් කරේ නැත්තම් මාමා පිත් එක්ක තරහ වෙයිනේ. ඔන්න ඉතින් ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම මම කිව්වා. ඉතින් පුතත් ඒ සිරප්පු දෙකට ගොඩක් ආස නිසා දැන් තාත්තා හදන්නේ මේ දෙක එයාගේ කකුල් දෙකට දාලා දෙන්න. ඔන්න ඉතින් සිරප්පු දෙකක් දාගෙන දැන් ඉතින් චණ්ඩියා හදන්නේ ගියේ හැමතැනම මේ දෙක දාගෙන දුවන්න තමයි. පේනවනේ යන්න තියෙන හදිස්සිය. එයාට ඉතින් අද වගේ සතුටු දවසක් වෙන කවදාකවත් නැති වෙද්දි. එයා ඉතින් මේ දෙකේ හැඩ බල එහාට මෙහාට දුව තමයි ඔය ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අද එයාට හම්බුණ තෑගි. මෙන්න මේක දුන්නේ එයාගේ චූටි නෝනක්කා. ඉතින් තව ඇඳුම් එහෙම සුදු පුතාට ගොඩක් හම්බෙලා තිබුණා. මම දැන් මේ ඒවා බලන ගමන් තමයි ඉන්නේ ඉතින්. ඉතින් අදට මගේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහ දවසක ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙමින් මම අදට නවතිනවා. මගේ වීඩියෝ වලට ඔයා ආස නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්.